සුබ දවසක්. ඉතින් අපි අද කතා කරන්න යන්නේ වාලම්පුරි ගැන. ඉතින් ඔයාලා සමහර විට කරුණු දන්නවත් ඇති, නොදන්නවත් ඇති. ඇත්තටම ඔයාලා දැනන් හිටියද මේ වාලම්පුරිය කියන දේ අයිති ලක්ෂ්මී දෙවියන්ට කියලා? හින්දු සංස්කෘතිය අනුව, හින්දු දහම අනුව ලක්ෂ්මී දෙවියෝ කියන්නේ ධනයට, වාසනාවට අධිපතිනිය ලක්ෂ්මී දේවතාවුන් වහන්සේ. ඉතින් මේ මහා සාගරයේ යම්තාක් මේ මුහුදු වෙල්ලෝ, ඒ කියන්නේ මේ වාලම්පුරි තියෙනවා නම් ඒවා සියල්ලම සියල්ලටම අධිපතිත්වය දරන්නේ ලක්ෂ්මී දේවතාවුන් වහන්සේ. ඉතින් හින්දු සංස්කෘතියේ හින්දු විශ්වාස මතයක් තියෙනවා මේ වාලම්පුරියට පුද සත්කාර කරාම ලක්ෂ්මී දෙවියන්ගෙන් අපි ඉල්ලන හැම දෙයක්ම ලක්ෂ්මී දේවතාවුන් වහන්සේ ලබා දෙනවා කියලා හින්දු දහමේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම ලක්ෂ්මී දෙවියන්ට අයිති ඇයි මේ කියන වාලම්පුරිය අපි හොයලා බලද්දී සංස්කෘතීන්ට අනුව, විවිධ පොත්පත් ග්‍රන්ථවලට අනුව ලක්ෂ්මී දේවතාවුන් වහන්සේ කියන්නේ මේ මහා සාගරයේ පතුලේ තියෙන ලොවක්. ඒකට අපි කියනවා නාගලොව කියලා. ඒ නාගලොවේ සිටින දේවතාවියක්. ඉතින් මේ දේවතාවිය විෂ්ණු දෙවියන් වහන්සේ මහා සමුදුර වල අහලා ඇති සීල සාගරයේ කැලඹුවා කියලා විෂ්ණු දේවතාවුන් වහන්සේ. ඒ අවස්ථාවේදී තමා මේ මුහුදු පතුලේ හිටපු ලක්ෂ්මී දෙවගණ විෂ්ණු දෙවියෝ හමුවට ඇවිල්ලා මේ දෙන්නගේ සම්බන්ධතාවය ඇති උනේ. ඉතින් ඇත්තම කාරණාව තමා හින්දු සංස්කෘතිය අනුව ලක්ෂ්මී දෙවගණ ජීවත් වෙලා තියෙන්නේ මේ මහා සමුදුරේ වාලම්පුරියක හැඩයෙන් යුක්ත වූ මාලිගාවක. නෝක තමා විශේෂ කාරණාවන්නේ ලක්ෂ්මී දෙවගණ ජීවත් වෙන්නේ වාලම්පුරියක සෑදුම් ලත් මාලිගාවක. සමහරුට ඒක හින්දු දහම අනුව ලොකු වාලම්පුරියක ඇතුලේ තමා ජීවත් වෙන්නේ. අන්නේ කාරණාව නිසා ලක්ෂ්මී ලක්ෂ්මී දෙවගණ මේ මහා සමුදුරයේ තිබෙනා වූ වාලම්පුරි වලට ආධිපතිත්වය දරනවා කියලා තමා විශ්වාස කරන්නේ. ඉතින් ඒක නිසා වාලම්පුරියට පුද සත්කාර කරාම ලක්ෂ්මී දෙවගණගේ ආශිර්වාදේ පිහිට ලබා ගන්න පුළුවන් කියලා හින්දු දහමේ සංස්කෘතියෙන් අනුව අපිට පෙන්වලා දෙනවා. එතකොට ඇත්තටම මේ මහා සමුදුරේ ගොඩාක් දේවල් තියෙනවා, මුතුමැණික්, මේ දේවල්. මේවට අධිපති කෙනෙක් ඉන්නවා. අධිපති දේවතා රජුරු කෙනෙක් ඉන්නවා. බුදුදහම අනුව එම දේවතාවුන් වහන්සේට විරූපක්ඛ කියලා කියනවා, විරූපාක්ෂ කියලා කියනවා. නම් කීපයක්ම තියෙනවා. නාගානං ආධිපති විරූපක්ඛෝ ඉති නාමසෝ කියලා කියන්නේ බුදුදහමේ ආටානාටිය සූත්‍රයේදී. ඒ තමා මේ විරූපක්ඛ කියන නාග ලොවට අධිපති රජුරුවන් වහන්සේ, දේවතාවුන් වහන්සේ. සමුදුරේ යම්තාක් ධනයක් තිබේද, යම් වස්තුවක් තිබේද, මහා සමුදුරේ පතුලේ මහා සමුදුර පතුලෙන් එහා නාගලොවෙත් යම් වස්තු මාණික්‍ය යම්තාක් තිබේද, ඒ සියල්ලටම ආධිපතිත්වය සහ නායකත්වය වගේම ඒ සියල්ලම අයිති රජතුමා තමා විරූපාක්ෂ කියන මේ මහා සමුදුරෙන් පතුල තියෙන නාලොවේ විවිධ දේවතාවුන් වහන්සේලා, දේවතාවියන් අපි එහෙම කිව්වට සාමාන්‍යයෙන් යාලා නාලොව නාරජු එහෙම විදිහට තමයි හඳුන්වන්නේ. කට්ටියට විශේෂිත දේවල් තියෙනවා, ඒ කට්ටියට අයිති වස්තුන් තියෙනවා. ඉතින් මම අර කිව්වා වාලම්පුරි අයිති වෙලා තියෙන ලක්ෂ්මී දෙවි ගණට කියලා තමයි ගොඩාක් දෙනෙක් සහ විශ්වාසය සහ හින්දු දහමේ සඳහන් වෙන්නේ. ඉතින් ඒ කාරණාව මත මේ මහා සමුදුරේ පතුලේ යම්තාක් වාලම්පුරි තිබෙද සියල්ලටම ආධිපතිනිය වන්නේ ලක්ෂ්මී දෙවගණයි. ඉතින් ඒ දෙවගණට වාලම්පුරිය යම් කෙනෙක්ගේ වාලම්පුරියට පුද සත්කාර කරනවා නම් ලක්ෂ්මී දෙවගණ සිහි කරගෙන එම පුද්ගලයාට යම් වස්තුම් යම් දේවල් පවතින බවට හින්දු දහමේ විශ්වාසයක් මතයක් තියෙනවා. ඉතින්
ඕක තමා කතාව. ඉතින් ඒ මුහුදු පතුලේ තියෙන නාග ලොවෙත් ඒ වස්තුන්ට ඒ වස්තුන් ප්‍රමාණයකට ආධිපතිත්වය හිමිකාරීත්වය දරන එක රජුරවරු එක දේවතාවුන් වහන්සේලා ඒ විදිහට බෙදිලා ඉන්නවා. පොදුවේ ගත්තා මේ සියල්ලටම ආධිපතිත්වය දරන්නේ මම කිව්වේ විරූපාක්ෂ කියන සතරවරම් මහදේව රාජෝත්තමයාණන් වහන්සේගෙන් එක රජතුමෙක්. ඉතින් ඒ රජතුමාගේ රජතුමා තමා වෙසමුණු දිවි රාජෝත්තමයා. ඒ වෙසමුණු දිවි රාජෝත්තමයාගේත් රජතුමා තමා අපි හැමෝම දන්න ශක්‍රදේවේන්ද්‍රයන් වහන්සේ. ඉතින් ඔතනින් ඕක තමා ඔතෙන්ට එනකන් තමා තියෙන්නේ. එතනින් එහා පැත්තේ එහාට ගියාම දිව්‍ය ලෝක 6ක් තියෙනවා. දිව්‍ය ලෝක 6න් පස්සේ තියෙනවා බ්‍රහ්ම ලෝක. ওই විදිහට තමයි යන්නේ. ඊට බ්‍රහ්ම ලෝකේ දක්වා තියෙනවා. ඉතින් ඒවා ගැන ඇත්තටම දැනගන්න වෙනම මාතෘකාවක් කතා කරන්න ඕන දෙයක් නිසා ඒ ගැන වැඩිදුර සඳහන් කරන්නේ. අපි එහෙනම් සංක්ෂිප්ත කරලා ගමු සාරාංශයක් විදිහට. වාලම්පුරේ කියන්නේ විශේෂයෙන්ම ලක්ෂ්මී දෙවගණ වහන්සේ වැඩ සිටින වාසස්ථානයේ වාලම්පුරියකින් සෑදිලා තියෙන නිසා හින්දු විශ්වාසය මත වාලම්පුරියට පුද සත්කාර කරාම ලක්ෂ්මී දෙවගණගේ ආශිර්වාදය පිහිට ලැබෙනවා කියලා විශ්වාස මතයක් තියෙනවා. ඒ වගේම තමයි අන්තිම වශයෙන් මට දෙයක් කියන්න අමතකුණා. ඒ දේත් මතක් කරලා යන්න ඕන. විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේගේ තිබෙන්නා වූ හස්තයේ තිබෙන්නා වූ ඒ ජය සංකය වාලම්පුරයක් විදිහට තමයි විශ්වාස කරන්නේ. ඒ වාලම්පුරිය එම දේවතාවුන් වහන්සේගේ පිනට පහළ වූ පින නිසා දෙවියන් වහන්සේට පහළ වූ ජය සංඛ්‍යක් විදිහට හඳුන්වන්නේ. ඒක වාලම්පුරියක් ලෙසත් ගොඩාක් දෙනෙක් පිළිගන්නවා. වාමාර්ථයට කැරකුණු නිසා ඒ ජය සංඛ්‍ය විෂ්ණු දෙවියෝ දරාගෙන ඉන්න නිසාත් ලක්ෂ්මී දෙවගණ ජීවත් වෙන්නේ මං කිව්වා වාලම්පුරිය තුල නිසා. ඒ නිසාත් විශ්වාසයක් පවතින හින්දු දහමේ වාලම්පුරියට පුද සත්කාර කරාම ගොඩක් දේවල් ලැබෙනවා කියන කාරණාව. ඉතින් මම මේ සඳහන් කරේ හින්දු දහමේ තියෙන විශ්වාසයන් සහ මේ දේවල්. ඉතින් මම ගිහිල්ලා එන්නම්. මං හිතන්නේ ඔයාලා දැනගන්න ඇති මේ වාලම්පුරියක තියෙන ආගමික විශ්වාසය සහ ඒවාට මනුෂ්‍ය භෞතික වශයෙන් දීලා තියෙන වටිනාකම්. ඉතින් ඕක තමයි මේ කාරණාව. ඉතින් මේ වගේ දේවල් මේවා විතරක් නෙමේ ඕනම දෙයක් ජ්‍යොතිෂ්‍ය සම්බන්ධ, යාන්ත්‍රික, ඉංජිනේරු, මෝටර් සයිකල් සම්බන්ධව, ඒ වගේම තමයි ජ්‍යොතිෂ්‍ය, ඒ වගේම හෙළවෙඳ දුරු හෙළ වෛද්‍ය විද්‍යාව සම්බන්ධ ඕනම ප්‍රශ්නයක් ආයුර්වේදයත් මං හදාarලා තියෙනවා. ඒ ආයුර්වේදය සම්බන්ධ ඕනම වෛද්‍ය ප්‍රශ්නයක් වගේම තමයි බටහිර වෛද්‍ය විද්‍යාවත් මං යම් තාක් දුරට අධ්‍යයනය කළා සහ ඉගෙනගෙන තියෙනවා. හැබැයි මට මහා බෙහෙත් දෙන්න බෑ. මම මොකද රෙජිස්ටර් වෛද්‍යවරයෙක්ව මං වෛද්‍යවරයෙක් නෙමේ. නමුත් මට ඔයාලට කියලා දෙන්න පුළුවන් යම් රෝගයක් සෑදෙන්න කොහොමද, ඒ රෝගය සෑදුනේ කොහොමද සහ එම රෝගයට අපිට ආරක්ෂා වෙන්න පුළුවන් ක්‍රමවිධි සහ වෛද්‍යවරයෙක් හම්බෙලා ඒ වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ගත යුතු විදිය සහ ඒ දේවල් මට ඕන දෙයක් ඔයාලට කියලා දෙන්න පුළුවන්. ඒ වගේ තියෙන ඕනම ප්‍රශ්නයක් මයින් කමෙන්ට් කරලා අහන්න. ඕන වෙලාවක මම කමෙන්ට්ස් කරන හැම එකකටම රිප්ලයි කරනවා. ඔයාලා හැම කෙනෙක්ගේම ප්‍රශ්නයකට මම ප්‍රයිවට්ලි හරි උත්තර දෙනවා. මගේ නම්බර් තියෙනවා. කතා කරන්න. එහෙනම් ගෙල්ලෙන්න. ජයවා. තෙරුවන් සරණයි.